ලියලා ඉවර නම් රේස් හෑන්ඩ් කරන්න. හරි මං හිතනවා ලියලා ඇති කියලා අනිත් අයත්. අපි යනවා මේ තොකර දෙස් කියන එකේ ඊළඟ කොටසට. සෙන්සි චුට්ටක් ඉන්නද? හරි. හරි සෙන්සි. යාස්ගී ඊළඟට ඔන්න දැන් ඕගලන්ට හිතා ගන්න පුළුවන් නේද? තව ෆෝම් එකත් එක්ක තොකර දෙස් එකතු වුණොත් මොන වගේ තේරුමක් එනවා ඇතිද කියලා. තේරුම තමයි අ, අර අදාළ මොකක් හරි දෙයක් කරලා ඉවරයි. ඉවර වුණා කියන තේරුම නේද? අතීත කාලේනේ තා ෆෝම් කියන්නේ. එතකොට තා ෆෝම් එක ඔන්න තොකර දෙස් වෙන අවස්ථාව. හයි රේබුන් ඉචි ඔන්දේ කුදසයි. පළවෙනි වාක්‍ය කියවන්න බලන්න. කවුරු හරි කමක් නෑ. මොකද්ද තියෙන්නේ? බැරි කන්ජි වලට මම උදව් කරනවා. ඔයගොල්ලන් උත්සාහ කරන්න. ඉමා ගක්කෝනි ඉමගක්කෝනි අනිත් මේක සුයිතා. සුකිමස් ළඟා වෙනවා කියන තේරුම. ඉමගක්කෝනි සුයිතා ඉමා තොකොරෝ දෙස්. ගක්කෝනි සුයිතා තොකොරෝ දෙස්. අන්න හරි. එතකොට මොකද්ද මේකේ තේරුම? සුයිතා. සුකිමස් කියන්නේ ළඟා වෙනවා කියන එක. එහෙනම් මොකද්ද මේ කියන්නේ? දැන් ඉස්කෝලේට ආවා නේද? දැන් ඉස්කෝලේට මේ ළඟා වුණා කියන තේරුම. හරි. දෙවෙනි වාක්‍ය. ご飯を食べたところです。はい。ご飯を食べたところです. ඒ කියන්නේ දැන් කෑම කාපු ගමන් දැන් මේ බත් කාලේ ඉවර වුණා කියන එක නේද? අදාළ ක්‍රියාව කරලා අවසන් වුණා කියන එක. හරි. තුන්වෙනි වාක්‍ය. 今、家を出たところです。はい。今、家を出たところです. ඒ කියන්නේ මං ගෙදරින් පිටත් වුණා විතරයි. මේ දැන් ගෙදරින් පිටත් වුණා කියන එක. හරි.じゃあ書いてください. ලියා ගන්නකො මේ කොටස.
හරිද? ඊ දෙස් කා? හරි සර්. හරිනේ. හරි. එහෙනම් ඔන්න තොකරු දෙස් ග්‍රැමර් පැටර්න් එක අපි දැන් කරලා ඉවරයි. පැහැදිලි වුණාද? තොකරු දෙස් කියන ග්‍රැමර් පැටර්න් එක. දාජෝබු දෙස් කා? සෙන්සේ ඔව් කියන්න. ඊමා කරා හිරු ගොහන් ඕ තබෙරු තොකුරු දෙස් කියන එකේ තේරුම චුට්ටක් කියන්න පුළුවන්ද? පළවෙනි එක නේද? පළවෙනි අවස්ථාව. ඔව් සෙන්සේ. ඉමා කරා හිරු ගොහන් ඕ තබෙරු තොකොරො දෙස්. මොකද්ද තේරුම? දැන් ඩික්ෂනරි ෆෝම් එකත් එක්ක තොකොරො දෙස් ආවොත් අපි ඒ ක්‍රියාව කරලා නැහැ තාම කරන්න තමයි ලෑස්ති වෙන්නේ කියන තේරුමනේ. එහෙනම් මේ වාක්‍යයේ තේරුම තමයි මේ දැන් ඉඳලා දිව ආහාරය කන්න තමයි යන්නේ කියන එක. දවල් කෑම එක කන්නයි යන්නේ. හරි මම හරි හිතනවා සෙන්සේ. thank you තොකොරො දෙස්. හරි. අ මම හිතනවා හැමෝටම තොකොරො දෙස් කියන ග්‍රැමර් එක පැහැදිලි වෙන්නේ නැති කියලා. ඊළඟට අපි යනවා ඊළඟ ග්‍රැමර් පොයින්ට් එකට. හරි. ඊළඟට අපිට තියෙන්නේ මෙන්න මේ ගිමි දෙස් කියන ග්‍රැමර් පැටර්න් එක. ගිමි. මෙතන මාතෘකාව ගිමි කියලා අපිට හිරගනා වලින් තියෙනවා. ඒක කන්ජි වලින් ලියන්නේ මේ පහළ තියෙන්නේ. මෙන්න මේ විදිහට. එතකොට මෙන්න මේ ගිමි දෙස් කියන කෙනා නාම පදයක් එක්ක එකතු වෙනවා. ඒ කියන්නේ නාම පදයට පස්සේ ගිමි කියලා එකතු වෙනවා. ඊළඟට මෙයා ක්‍රියාපද එක්කත් එකතු වෙනවා. හැබැයි ක්‍රියාපද එක්ක එකතු වෙනකොට ක්‍රියාපදයේ මස් ස්වරූපයේ මස් කියන කොටස අයින් කරලා දාලා තමයි ගිමි දෙස් එකතු වෙන්නේ. පැහැදිලිද? එහෙනම් ගිමි දෙස් කියන කෙනා නාම පදත් එක්ක එකතු වෙනවා ක්‍රියාපදත් එක්ක එකතු වෙනවා. හැබැයි ක්‍රියාපදත් එක්ක එකතු වෙනකොට ක්‍රියාපදයේ මස් ස්වරූපයේ මස් කියන කොටස අයින් වෙලා තමයි ගිමි කියලා එකතු වෙන්නේ. එතකොට මේකේ තේරුම තමයි වගේ මෙන්න මේ වගේ මෙන් ඔය වගේ සිංහල තේරුමක් තමයි මෙන්න මේ ගිමි දෙස් කියන එකේ අන්තර්ගත වෙන්නේ. හරි අපි උදාහරණ වාක්‍ය කීපයක් ඇසුරෙන් බලමු කොහොමද මේකේ තේරුම හරියටම ගලප ගන්න කියලා. පළවෙනි රේබුන් එක කියවන්න බලන්න. මොකද්ද තියෙන්නේ? මොකද්ද මේ kanji වචනේ? සයිකින් නේද? සයිකින්. මොකද්ද ළමයි සයිකින් කියන්නේ? මේ දවස්වල ඔව් මෑතකදී වර්තමානයේදී කියන තේරුම නේද? සයිකින් සුකාරේ ගිමි දෙස්. සුකාරේ මස් මොකද්ද සුකාරේ මස් කියලා කියන්නේ? මහන්සි අන්න හරි මහන්සි නේද? එහෙනම් මේ මොකද්ද කියන්නේ? මේ දවස්වල මහන්සි වගේ කියලායි කියන්නේ නේද? සුකාරේ ගිමි දෙස්. හයි. ඊළඟ වාක්‍ය යම්දි කුදසයි. මොකක්ද තියෙන්නේ? දැන් කියවන්න බලන්න. පස්සේ ගිනිදෙස් කසේ ගිමි දෙස් නේද? කසේ ගිමි දෙස් කියන්නේ මේ කසේ මොනවා වගේ සෙම හෙම්බිරිස්සාව වගේ කියලායි ඔය කියන්නේ නේද? කසේ ගිමි දෙස්. ඊළඟට සන්බන් තුන්වෙනි වාක්‍ය සයිකින් උතෝරි උතෝරි. ගිනිදෙස්.
සයිකින් ෆුතෝරි ගිමි දෙස්. ෆුතෝයි කියන්නේ මොකක්ද? මහතයි. මහතයිනේ. එහෙනම් මොකද්ද මේ කියන්නේ? දැන් මහත් වෙලා වගේ නේද? මේ දවස්වල පොඩ්ඩක් මහත් වෙලා වගේ කියලායි ඔය කියන්නේ. වකරිමාස්තකා? පැහැදිලිද? කෝ දැන් කවුරුත් උත්තර දෙන්නේ නැහනේ. මම මුල්ම දවසේ කිව්වා ඔන්ලයින් ක්ලාස් එකක්. අනිවාර්යෙන් කට්ටිය උත්තර දෙන්න ඕනේ. නැත්තම් මම දාන්නේ නැහනේ තේරුණාද නැද්ද කිසිම දෙයක් දාන්නේ නැහනේ. ඔයාලගේ ප්‍රතිචාරය ඊටාම වැදගත්. හරි තේරුණා නේද? හරි. ලියා ගන්න බලන්න මේක. කයිතේ කුදාසයි. හරි මම හිතනවා ලියාගෙන ඇති කියලා හැමෝම. පොඩ්ඩක් ඉන්න. හරි. හරි සර්. හරි නේද? එහෙනම් ගිමි දෙස් කියන එකේ ප්‍රශ්නයක් නැහැනේ. දැන් ඔයාලා තනියම ඔයගොල්ලන්ගේ රේබුන් එකක් හදාන්න බලන්න මේ ගිමි දෙස් පාවිච්චි කරලා. දැන් භාවිතා වෙන අවස්ථාවල් දාන්නවනේ නේද? නාමපදයකට පස්සේ ගිමි දාන්න පුළුවන්. ක්‍රියාපදයක නම් මස් අයින් කරලා ගිමි එකතු කරන්න පුළුවන්. ජිබුන රේබුන් ඔත් සුකුත්තේ කුදාසයි නේද? තමන්ගේම රේබුන් එකක් හදාන්න බලන්න.
今、雨気味です。今、雨気味ですね。වැස්ස වගේ. はい。最近忙し気味で、最近、忙し気味です。はい。එනිසා එතනට noun adjective ඔක්කොම දාන්න පුළුවන්ද? ඇජෙක්ටිව් වල එකක් සාමාන්‍යයෙන් එනවා නැත්තේ නැහැ. නමුත් වැඩිපුරම පාවිච්චි කරන්නේ අපි ගිම්මිත් එක්ක මේ නාම පද සහ මේ ක්‍රියාපදයේ මස් ස්වරූපේ මස් අයින් කරන ආකාරය. Areva sakevo nomigimi desu. はい、そう。先生、නාකේ යෝෂි වලට දාන්න පුළුවන්ද? මොකක්ද මිනිසා? නාකේ යෝෂි වලට දාද්දි කොහොමද? සාමාන්‍යයෙන් අපි ගිමි කියන එක කේයෝෂිත් එක්ක අමාරිසුකානයි. එච්චර පාවිච්චි කරන්නේ නැහැ. අ, ඒ නිසා අර ගොඩක් අපි ගිමි මතක තියාගන්න ඕනේ නවුන් එකක් සහ මේ ක්‍රියාපදේ මස් අර verb එකේ stem එකත් එක්ක පාවිච්චි කරනවා කියන එක. මොකද අපි එහෙම මේ විශේෂණ පදයක ගිමි පාවිච්චි කරන්නේ නැහැ. ඒක අර පරණ ජපන් භාෂාවේ ටිකක් යෙදුනත් වර්තමානයේදී ඒක ගොඩක් පාවිච්චි කරන්නේ නැහැ. හරි. එහෙනම් අපි ඊළඟ grammar point එකට යමු. යන්න කලින් අපිට තව රේබුන් ටිකක් දීලා තියෙනවා. අපි ඒකත් බලමු. හරි. පළවෙනි එක කියවන්න බලන්න. කොනෝගොරෝ නෙබුසොකු ගිමි දෙස්. කොනොගොරෝ නෙබුසොකු ගිමි දෙස්. ඒ කියන්නේ කොනොගොරෝ කියන්නේ මේ දවස්වල
අන්න හරි. ඔව්. මේ දවස්වල නෙබුසොකු ගිමිදෙස්. නෙබුසොකු කියන්නේ නෙබුසොකු කියලා කියන්නේ ළමයි ප්‍රමාණවත් නිින්දක් නැහැ කියන එක. නිින්ද මදිකම කියන එක. එහෙනම් මේ දැන් අර අපිට මිනිස්සුන්ව බැලුවම කියන්න පුළුවන් නේද? මෙයා මේ දවස්වල නිදි මරනවද නැද්ද කියලා අපිට කියන්න පුළුවන් නේද? එතකොට අන්න ඒ වගේ මේ වාක්‍යයේ තේරුම මේ දවස්වල ප්‍රමාණවත් නිින්දක් නැහැ වගේ කියන තේරුම. හයි. සුගී ඊළඟ රේබුන් එක සයිකින් ඔක්කුරේ ගිමිදෙස් සයිකින් ඔකුරෙගිමි දෙස්. සයිකින් නේද? මේ දවස්වල ඔකුරෙමස් කියන්නේ මොකද්ද? ඔකුරෙරු? පරක්කු වෙනවා. පරක්කු වෙනවා, ලේට් වෙනවා කියන එක. එහෙනම් මොකද්ද මේ කියන්නේ? මේ දවස්වල පොඩක් ලේට් වෙනවා වගේ නේද? ඔයා ප්‍රමාද වෙනවා වගේ කියන එක. හයි. සුගී ඊළඟ එක යම් දෙක උදාසයි කාටද පුළුවන් කියවන්න. මොකද්ද තියෙන්නේ? සුකොෂි නේද? සුකොෂි කසේ ගිමි නනොදේ කියෝවා හයක්කු කයිරසෙතේ ඉතදක්කෙමසෙන් කා මොකද්ද මේ කියන්නේ? සුකොෂි ටිකක් කසේ ගිමි නනොදේ හෙම්බිරිස්සාව වගේ නිසා කියෝවා හයක්කු කයිරසෙතේ ඉතදක්කෙමසෙන් කා අද පොඩ්ඩක් වේලාසනින් ආපහු යන්න පුළුවන්ද කියලයි මේ අහන්නේ. පැහැදිලිද? I see. හරි ලියන්නත් බලන්න. මේත් එක්කම ඕගොල්ලන් මේ මතක තියාගන්න නැත්නම් අමතක වෙනා වගේ අය ඉන්නවා නම් මේ පොඩක් නෝට් ඩවුන් කරගත්තත් කමක් නැහැ. මේ ගිමි දෙස් කියන ග්‍රැමර් එක අපි ගොඩාක් පාවිච්චි කරන්නේ ශාරීරික තත්වයන් ගැන කියද්දි නේද? දැන් අපිට රේබුන් වලත් ගොඩාක් හම්බෙන්නේ නැතිනේ. මහත් වෙනවා, නිින්ද මදි, අසනීප වෙනවා නේද? ඔය ඔක්කොම ශාරීරික තත්වයන්ට තමයි අයිති වෙන්නේ. එතකොට ඔන්න ඔය වගේ ශාරීරික දේවල් ගැන ගොඩක් අපි කියනකොට මෙන්න මේ ගිමි දෙස් කියන කෙනාව පාවිච්චි කරන්න පුළුවන්. ඒකත් අමතර කාරණාවක් විදිහට මතක තියාගන්න මේත් එක්ක.
ඉදෙස්කා හරිද? හරි සෙන්ස්. හරි. එහෙනම් අපි ඊළඟ ග්‍රැමර් පැටර්න් එකට යනවා. ඊළඟට අපිට තියෙන්නේ මෙන්න මේ උචිනි කියන ග්‍රැමර් පැටර්න් එක. උචිනි. මේකේ සිංහල තේරුම ගත්තොත් අපිට පොඩි වචනකින් ගන්න පුළුවන් යම් කිසි දෙයක් කරන අතරතුර. එහෙම නැත්නම් කලින් කියන තේරුමක් තියෙනවා. දැන් මෙහෙම මේ අතරතුර කලින් කිව්වට ඔයගලන්ට ඒකේ ලොකු තේරුමක් ගන්න බෑ. ඒ නිසා අපි රේබුන් කතා කරද්දි කොහොමද මේ දෙකේ වෙනස කියලා කතා කරමු. ඊට කලින් බලන්න මෙතන තියෙනවා මේ උචිනි සම්බන්ධ වෙන අවස්ථා ටික. මුලින්ම තියෙනවා ක්‍රියාපදයේ ඩික්ෂනරි ෆෝම් එක නේද? ක්‍රියාපදයේ ඩික්ෂනරි ෆෝම් එකත් එක්ක උචිනි සම්බන්ධ කරන්න පුළුවන්. ඊළඟට ක්‍රියාපදේ නයි ෆෝම් එකත් එක්ක උචිනි එකතු කරන්න පුළුවන්. ඊළඟට ඊකේයෝෂි නාකේයෝෂි එක්ක උචිනි එකතු කරන්න පුළුවන්. ඊළඟට නාමපද. නාමපදත් එක්ක මේ උචිනි සම්බන්ධ වෙනකොට නෝනිපාතය දාලා තමයි උචිනි කියන කෙනාව එකතු කරන්න ඕනේ. හරි. මුලින්ම මේ කොටස ලියා ගන්නකෝ. හරිද? දැන් මේ ඊකේයෝෂි සහ නාකේයෝෂි එක්ක උචිනි සම්බන්ධ වෙද්දි මතක තියාගන්න ඕනි කාරණාව තමයි ඊකේයෝෂි නම් ඊ අකුර තියෙද්දිම උචිනි සම්බන්ධ කරනවා. නාකේයෝෂි නම් නා අකුර තියෙද්දිම තමයි උචිනි එකතු කරන්නේ. හරි. මේ යටතේ පුංචි නෝට් එකක් ලියා ගන්න මෙතන එක කොටසකට අපිට නෝට් එකක් ඕනි වෙනවා. හරිද? කියාගෙන යන්නද? හරි. ලියාගෙන යන්න. නයි ෆෝම් ක්‍රියාපදයේ නයි ස්වරූපය සමග ක්‍රියාපදයේ නයි ස්වරූපය සමග උචිනි එකතු වීමේදී එහි අර්ථය වන්නේ යම්කිසි අවස්ථාවක්
වෙනස් වීමට පෙර යන්නයි. වෙනස් වීමට පෙර යන්නයි. හරි. අපි එහෙනම් උදාහරණ වාක්‍ය කිහිපයකට යමු. හරි. පළවෙනි වාක්‍ය යොන්දෙ කුදසයි කියවන්න බලන්න. තරුෂිසා කියවන්න පුළුවන්ද මේක? Terebio mite iru uchini shitama. නෙතේ ශිමත්තා නෙතේ නෙමස් කියන kanjiyයි තියෙන්නේ. නිදා ගන්නවා කියන්නේ. මොකද්ද කියන්නේ? මෙතන තියෙන්නේ අර සාමාන්‍ය ස්වරූපයත් එක්ක නේද ක්‍රියාපදේ. ටීවී එක බලමින් ඉන්න අතරතුර නිින්ද ගියා. නෙතේ ශිමත්තා නිින්ද ගියා කියලායි කියන්නේ. හයි. ඊළඟ වාක්‍ය අමෙගා පුරණයි උචිනි කෛරිමාෂෝ. අමෙගා ෆුරානයි උචිනි කයිරිමෂෝ. දැන් මෙතන හොඳට බලන්න උචිනි තියෙන්නේ නයි ෆෝම් එකත් එක්ක. එහෙනම් අපි දැන් දන්නවා නයි ෆෝම් එකත් එක්ක උචිනිය ආවහම මොකද්ද අර්ථය වෙන්නේ කියලා. යම්කිසි අවස්ථාවක් වෙනස් වෙන්න කලින් කියන එක. එහෙනම් වැස්ස වහින්න කලින් ආපහු යමු කියලයි මේ කියන්නේ. හරි. ඊළඟ වාක්‍ය මොකද්ද මේ තියෙන්නේ? මියොරිගා සමෙනයි උචිනි තබෙතේ කුදසයි. හයි. රයෝරිගා සමෙනයි උචිනි තබෙතේ කුදසයි කියන්නේ මොකද්ද? එතනත් නයි ෆෝම් එක තමයි උචිනි එකතු වෙලා තියෙන්නේ. සීතල වෙන්න කලින්. අන්න හරි නේද? කෑම සීතල වෙන්න කලින්, නිවෙන්න කලින් කන්න කියලා කියනවා. හයි. ඊළඟ වාක්‍ය මොකද්ද මේ kanji? Yasumi. නෑ. යසුමි නෙමෙයි. කරද කරදා නේද? කරදා ශරීරය කියන kanji. කරදා ගෙන්කි na uchi ni iro na kunie ryoko shitai desu. මොකද්ද මේ කියන්නේ? කරදා ගෙන්කි na uchi ni. නාගේ යෝෂියක් එක්ක තියෙන්නේ. ශරීර සෞඛ්‍ය හොඳ කාලයේදී එක එක රටවල් වලට travel කරන්න ඕනේ කියලයි කියන්නේ. ඊනේ වකරිමස්තකා හරි. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. ඔයගොල්ලන් උදාහරණ වාක්‍ය ටික ලියා ගන්න තේරුමත් එක්ක. ලියාගෙන විනාඩි 5ක වගේ පුංචි බ්‍රේක් එකක් අරගෙන එන්න.
හරි අපි පටන් ගමු එහෙනම්. මේ ටික ලියාගෙන ඉවරයි නේද? උචිනි කියන ග්‍රැමර් පැටර්න් එකේ ප්‍රශ්න මොනවා හරි තියනවද? ප්‍රශ්න නැහැ නේ. හරි. ඊළඟට අපි යනවා මෙන්න මේ යෝනි කියන ග්‍රැමර් පැටර්න් එකට. යෝනි කියන එකෙත් අර මං කලින් කිව්වා වගේ මේක අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ගොඩක් මොන හරි කාට හරි ඇඩ්වයිස් එකක් දෙනකොට නේද? යම්කිසි අරමුණක් උදෙසා. ඔන්න ඔය වගේ අවස්ථාවලදී තමයි යෝනි කියන කෙනා පාවිච්චි වෙන්නේ. එතකොට අර මෙන්න මෙහෙමයි කියලා ස්ථිර මේ සිංහල තේරුමක් අපිට ගන්න අමාරුයි. නමුත් අපිට රේබුන් උදාහරණ වාක්‍යවලදී ඒක අවබෝධ කරගන්න පුළුවන්. මේ යෝනි කියන එක්කෙනා ක්‍රියාපදයක් එක්ක සම්බන්ධ වෙනවා. අ, එතකොට ක්‍රියාපදයක සමහර අවස්ථාවලදී දෙවැනි අවස්ථාව තමයි සමහර වෙලාවට ක්‍රියාපදයට පස්සේ නෝ එකතු වෙලත් මෙන්න මේ යෝනි නොයෝනි කියලා වගේ එකතු වෙන අවස්ථා තියෙනවා. හරි මුලින්ම මේක ලියා ගන්න ඊට පස්සේ මම මේක තව ටිකක් සෙත් සුමේ කරන්නම්. හරි අපි උදාහරණ වාක්‍යයට ගිහින් බලමු. හරි. පළවෙනි වාක්‍ය. යොන්දේ කුදාසයි. මොකද්ද තියෙන්නේ? බසුනි ඔකුරේ නයියෝනි හයකු දෙමස්තා. මොකද්ද මේ කියන්නේ? ඔන්න මෙතන ක්‍රියාපදේ නයි ෆෝම් එකේ එක්ක යෙදිලා තියෙනවා යෝනි කියන කෙනා. මොකද්ද කියන්නේ? බසුනි ඔකුරේ නයියෝනි. බස් එකට ප්‍රමාද නොවන ලෙස වේලාසනින් පිටත් වුණා කියන එක නේද? යම්කිසි අරමුණක් ඇතුවනේ ආ එක කිව්වේ නේද? බස් එකට පරක්කු නොවන අරමුණ උදෙසා තමයි යා මේක කිව්වේ. එතකොට ඔන්න යම්කිසි අරමුණක් උදෙසා කියන තේරුම අපිට මේකෙන් ගන්න පුළුවන්. බසුනි ඔකුරේ නයියෝනි හයකු දෙමස්තා.次ඊළඟ වාක්‍ය. 先生の話を忘れないようにメモしておきます。 මොකක්ද ඒ වාක්‍යයේ ඉමි එක? සෙන්සේගේ කතාව අමතක වෙන්නේ නැති වෙන්න ඒක මම සටහන් කරගත්තා. අන්න හරි නේද? එතනක් තියෙන පර්පස් එකක් අරමුණක්. සෙන්සේන හනාෂි සෙන්සේගේ කතාව වසුරේ නයියෝනි. එතනත් නයි ෆෝම් එකත් එක්ක තමයි යෙදිලා තියෙන්නේ. සෙන්සේගේ කතාව අමතක නොවන ලෙස මෙමෝෂ්තේ ඔකිමාස් පොඩි සටහනක් දාලා තියාගන්නවා කියන එක. හයි. සිගිනොරෙයි ඊළඟ උදාහරණය.
සිතුමිසම් පුළුවන්ද කියවන්න? Tango가 oboeru yoni hurachikado o tsukurimashita. はい。単語が覚えられるように. එතන රාරේරුත් එක්ක තමයි යෝනි සම්බන්ධ වෙලා තියෙන්නේ නේද? 単語が覚えられるようにフラッシュカードを作りました. 単語කියන්නේ වචන 覚えられるように. 覚えるකියන්නේ මතක තියාගන්නවා කියන එකනේ නේද? එහෙනම් වචන මතක තියාගන්න පුළුවන් වෙන විදිහට ෆ්ලෑෂ් කාඩ් එකක් හැදුවා කියලයි කියන්නේ. ෆ්ලෑෂ් කාඩෝ කියලා කියන්නේ ෆ්ලෑෂ් කාඩ්. ඊළඟ වාක්‍ය みんなに 聞こえる ように もっと 大きい 声で 話して ください. ඒ කියන්නේ හැමෝටම ඇහෙන්න පොඩ්ඩක් හයියෙන් කතා කරන්න. අන්න හරි. මින්නනි කිකෝයරු යෝනි හැමෝටම ඇහෙන විදිහට නේද? හැමෝටම අහන්න පුළුවන් වෙන විදිහට මොත්තෝ හනස්තේ කුදාසයි. තව ටිකක් හයියෙන් කතා කරන්න කියලා කියනවා. හයි.次の例 ඊළඟ වාක්‍ය හයි. 試験に合格できるように一生懸命勉強しているකියලා කියනවා. 試験 exam එකෙන් 合格 කියන්නේ පාස් වෙන්නනේ නේද? exam එකෙන් පාස් වෙන්න පුළුවන් වෙන විදිහට 一生懸命勉強している. 一生懸命කියන්නේ ගොඩක් වෙහෙස මහන්සි වෙලා පාඩම් කරමින් ඉන්නවා කියන එක. හරි. පැහැදිලි නේද? ලියා ගන්න බලන්න.
හරි නේද? හරි. එහෙනම් අදට අපි ඔය ටික තමයි ග්‍රැමර් ලෙසන් වලින් කතා කරන්නේ. අද කරපු ග්‍රැමර් වල මොනවා හරි නොතේරුණු තැනක් තියනවද? ප්‍රශ්න මොනවා හරි තියනවද? එහෙම නැත්නම් අපි කන්ජි වලට යමු. තේරුණා සෙන්සර් ඔක්කොම. හරි. හරි ස්ක්‍රීන් එක පේනවද? මිය මස්කා ගමේ මිය මස්කා. මේ මාසේ. හරි. so හරි මම මේ PDF එක ඔයාලගේ group එකටත් share කරලා ඇති. අපි ක්ලාස් එකේදීත් මේ ගැන මේ kanji චුට්ටක් කතා කරනවා. හරි. ජා හරි බලන්න අපිට හම්බ වෙන පළවෙනි kanjiය මොකද්ද තියෙන්නේ? කයි නේද? කයි හමුවීම අර ශකයි වල කයි හම්බ වෙනවා මීට් වෙනවා කියන kanjiය තමයි අපිට මුලින්ම තියෙන්නේ. එතකොට මෙතන kanji වචන තුනක් තියෙනවා. ඔයගොල්ලෝ මේ වචන තමයි හොඳට බලා ගන්න ඕනි. මොකද අපිට එක්සෑම් එකේදී එන්නේ අදාළ වචනය තෝරන්නනේ. එතකොට ඒ නිසා මේ වචන තමයි අපිට ගොඩක් ඕනි වෙන්නේ kanji වල. kanji අකුර නැතුව අර ලියන විදිහ අපිට ඕනි වෙන්නේ අපි ලියලා පාඩම් කරන්න ඕනි. මං කියන්නේ අපිට එක්සෑම් එකේදී අපි ගොඩක් ફોකස් කරන්න ඕනේ මේ kanji අඩංගු වචන සම්බන්ධ. ඔයගොල්ලෝ මේ වචන මං හිතන්නේ ඔයගොල්ලෝ මේක කවුරු හරි print out ගත්තද මේ document එක මේ kanji list එක? ඔව් සෙන්සර්. වචනේ ළඟින්ම ඒකේ මේ සිංහල තේරුම ලියා ගන්න පුළුවන්. සහ ඔයගොල්ලෝ මේ kanji වචන පොඩ්ඩක් ලියලා ප්‍රැක්ටිස් කරන්න ගෙදරදී. අපිට ක්ලාස් එකේදී ඔක්කොම කරන්න ටයිම් එකක් නැති නිසා මේ Tamanට ෆ්‍රී ටයිම් එකක මේ kanji ටික ප්‍රැක්ටිස් කරන්න වචන බලන්න. හරි. පළවෙනි වචනේ මොකද්ද තියෙන්නේ? සෙන්සෙයි මේ ඔව්. kanji තියෙන PDF එක ආයේ group එකට දාන්න පුළුවන්ද? හරි. මං අද දාන්නම්. හරි සෙන්සර්. හරි. පළවෙනි වචනය මොකද්ද තියෙන්නේ? කියවන්න බලන්න කට්ටියම. දැන් මේ කයි කියන කයිවා. තියෙන වචනය. ඒකයිවා නේද? ඒකයිවා කියන්නේ ඉංග්‍රීසි දෙබස් කියන එක. English conversations. ඒකයිවා. ඊළඟට දෙවෙනි වචනය ඔන්න කයි කියන එකේන කයිගි. කයිගි කියන්නේ රැස්වීම එහෙම නැත්නම් කන්ෆරන්ස් එක. කයිගි. ඊළඟට තුන්වෙනි වචනය චෝකයි. චෝකයි කියන්නේ චර්ච් එක. හොඳට kanjiය දිහා බලන්න නේද? kanjiය දිහා බලලා වචනත් බලලා ප්‍රැක්ටිස් කරගෙන යන්න. හරි. ඊළඟට අපිට හම්බ වෙන්නේ නිල් පාට kanjiය නේද? blue. අවෝ කියන kanjiය හම්බ වෙනවා.
බලන්නකෝ ඒ යටතේ තියෙන පළවෙනි වචනය මොකද්ද? ආෝසොරා. Aosora. අන්න හරි. ආෝසොරා කියන්නේ නිල් අහස කියන තේරුම. නිල් අහස. ආෝසොරා. හරි. ඊළඟට තියෙන වචනය තමයි අවෝමොරි කෙන්. අවෝමොරි කෙන් කියලා කියන්නේ ජපානයේ තියෙන ප්‍රදේශයක්. අවෝමොරි ප්‍රිෆෙක්චර් එක කියලා කියන්නේ. ඊළඟට අවෝඉරෝ. අවෝඉරෝ එක දාන්නවනේ නේද? නිල් පාට. හරි.次. ඊළඟට අපිට හම්බ වෙන්නේ රතු පාට කියන kanjiය අකා නේද? අකා kanjiය රතු. ඒක යටතේ තියෙන පළවෙනි වචනේ අකචන්. අකචන් කියන්නේ කාටද? බේබි නේද? ලදරුවට කියනවා අකචන් කියලා. ඊළඟට සෙකිදෝ. සෙකිදෝ. අන්න එතන අක කියලා නෙමෙයි ඔන්න යොමි කතා එක වෙනස් වෙනවා. එතන අපි මේ kanjiය ශබ්ද කරන්නේ සෙකි කියලා. මෙතන තියෙනවා කියවන ආකාරයන් ටික kanjiය ඔන්යොමි සහ කුන්යොමි. එතකොට මෙතන අපි කියවන්නේ සෙකි කියලා. සෙකිදෝ කියලා කියනවා අපි සමකයට. සමකය. සෙන්සේ ඔව්. ඕව අපිට ඉන්ෆෝ වලත් හම්බුණා නේද? ඔව් N4 තියෙන සමහර ඒවාත් තියෙන්න පුළුවන්. හරි සෙන්සේ. ඔව් N4 කියලා අතාරින්න බෑ. N4 ඒවාත් N3 වලට එනවා. හරි සෙන්සේ. හරි. ඊළඟ kanji වචනය මොකද්ද මේ අක වලින් තියෙන? අකජි නේද? අකජි. අකජි කියන්නේ හිඟය කියන තේරුම. රතු වර්ණක කියන තේරුමක් තියෙනවා. ප්‍රධානම තේරුම තමයි හිඟය කියන තේරුම. හරි. අපි යනවා ඊළඟ kanjiය. ඊළඟ kanjiය තමයි අ මෙන්න මේක ආලෝකය අකරොයි කියන kanjiය නේද? අෂ්ටවල එහෙම ඔයගලන්ට හම්බ වෙලා ඇති මේ kanjiය. හරි. අපි වචන බලමු. පළවෙනි වචනේ තියෙන්නේ අකරුයි. අකරුයි කියන්නේ දීප්තිමත්, bright කියන තේරුම. ඊළඟට දෙවෙනි වචනය හත්සුමේ. හත්සුමේ කියලා කියන්නේ නව නිපැයුම. inventions. නව නිපැයුම. ඊළඟට සෙත්සුමේ. සෙත්සුමේ කියනකොට ඔන්න මේ කියලා අපි මේ kanjiය ශබ්ද කරනවා. සෙත්සුමේ කියලා කියන්නේ විස්තර කිරීම. explanation එක. හරි. ඊළඟට අපිට හම්බ වෙන kanjiය තමයි අකි kanjiය. අකි. autumn එක නේද? අපි සරත් කාලය කියලා කියන්නේ. autumn. අකි. මේක යටතේ හම්බ වෙන පළවෙනිම වචනය තමයි මෙතනදී අපි මේක අකි කියලා නෙමෙයි ශබ්ද කරන්නේ ෂූ කියලා. තව යොමි කතා එකක් තියෙනවා මේ kanjiයේ ෂූ කියලා. එතකොට අපි මෙතනදී මේ වචනය ශබ්ද කරන්නේ ෂූබුන් නොහි කියලා. ෂූබුන් නොහි කියලා කියන්නේ මේ සරත් කාලයේදී ඔයගලන්ට හම්බ වෙන හොලිඩේ එකක්. නිවාඩු දවසක්. ඊළඟට දෙවෙනි වචනය අකි කසේ. අකි කසේ කියන්නේ මේ සරත් ඍතුවේ තියෙන සුළඟ. සරත් සුළඟට තමයි අකි කසේ කියලා කියන්නේ. හරි. එතකොට ඔන්න අද අපි ලේසි kanji පහක් තමයි කරේ. අපි ඉස්සරහට දවසකට kanji
10ක් ඊට වැඩි ප්‍රමාණයක් කරනවා. දැන් සමහර ක්ලාස් වල නම් ඇත්තටම කංජි කෙරෙන්නේත් නැහැ. මේ කංජි ප්‍රසන්ටේෂන් එකක් හරි PPT එකක් හරි PDF එකක් හරි දාලා ළමයින්ට මේ සෙල්ෆ් ස්ටඩි කරන්න කියලානේ දෙන්නේ නේද? එහෙම කරන්නේ නැතුව ඔන්න දැන් ක්ලාස් එකේදීම අපි කංජි වචන ඔයගලන්ට තේරුමත් එක්ක පැහැදිලි කරනවා. එතකොට ඕගොල්ලෝ මේ ඔයගලන්ගේ ෆ්‍රී ටයිම් එකේදී ජපනීස් පාඩම් කරනකොට අනිවාර්යෙන් මේ kanji බලාගෙන යන්න. N4 වලදී හම්බ වුණා කියලා අත්හරින්න බෑ. ඒ kanji අනිවාර්යෙන්ම N3 වලදීත් එනවා. ඒකයි මේ නිකන් අර මතක් කිරීමක් වගේ කරගෙන අපි ඉස්සරහට යන්නේ. හරි. අද කරපු වැඩ ටික තේරුණාද? මොනවා හරි ප්‍රශ්න තියෙනවද? අද අලුතෙන්ම ජොයින් වුණු අය මොනවා හරි ගැටලු තියනවද පන්තිය සම්බන්ධයෙන්? වේගෙ වැඩිද? හෙමින් වැඩිද? මොකද? ගැටලුවක් නෑ සෙන්සේ හොඳයි. හයි. හිතෙස්නේ. හරි. අපි එහෙනම් අද අපේ ක්ලාස් එකේ තියෙන වැඩ ටික ඉවර නිසා අපි මෙතනින් අද ක්ලාස් එක ඉවර කරනවා. මොකද ජපානයේ ඉඳලා ජොයින් වෙන ළමයිත් ගොඩක් ඉන්න නිසා අර ඒගොල්ලන්ට දැන් ගොඩක් රෑ වෙලා ඇත්තටම. ඒ නිසා ඒ අපහසුතාවයන් සියල්ලම බලලා අපි ක්ලාස් එක මේ වගේ වෙදී නතර කරනවා. හරි. ප්‍රශ්නයක් තිබ්බොත් මොනවා හරි ඔයගලන්ට පුළුවන් ගෲප් එකේ අහන්න. හරි. එහෙනම් අද කරපු ටික අමතක කරන්න එපා. පාඩම් කරන්න අනිවාර්යයෙන්ම. kanji වචන ඒ වගේම ග්‍රැමර් ටික බලාගෙන යන්න. はい。එහෙනම්皆さん、では終わりましょうね。じゃあ、おやすみなさい。すみません、先生。お疲れ様でした。おやすみなさい、先生。ありがとうございます。はい。どういたしまして。はい。